නිදහස් වීමක් තියෙනවා. හැබැයි ඒ අම්බලට් ටික අම්මා මැරුවේ නෑ. ඒ අම්බලට් ටික එයාගේ තාත්තා මැරුවේ නෑ. ඒ අම්බලට් ටික රහතන් වහන්සේලා ඝාතනය කරේ නෑ. ඒ අම්බලට් ටික බුදුරජාණන් වහන්සේගේ ලේසෙලෙන්නේ නෑ. ඒ අම්බලට් ටික සංඝයා වේද කරේ නෑ. ඒ ටික මිත්‍යා දෘෂ්ටිකේ එයා බේරුනේ පුදුම බේරිල්ලකට. ඒ කවුද? කල්යාණ මිත්‍රයෙක් සුළු වෙලාවකට ආශ්‍රය කරත් ඒ තරම් සැපයක් තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් සුළු වෙලාවකට ඇසුරු කරත් ඒ තරම් සැපයක් මම මංගල කියනව නෙවෙයි. මේ පින්නතුන්ට විවිධාකාර ස්වාමීන් වහන්සේලා අතුරු වෙලා ඇති. අය පමණක් අය බොහොඳ කල්යාණ මිත්‍රයෝ වෙන්නේ නැති. පමණක් අය එහෙම නැතුවත් ඇති. මේ සමාන ස්වාමීන් වහන්සේලා නිසා සමහර ගියයි නිසා මේ පින්නතුන් කොච්චර දන් දීලා තියෙනවද කියලා හිතන්න. සමහර කොච්චර සිල් රැකලා තියෙනවද කියලා හිතන්න. සමහර විට මේ අභිධර්ම පන්තියේ සහභාගී වෙන්නත් යම්කිසි යාළුවෙක්ගේ අනුබලයක් වෙන්න ඇති. ඒ නිසා අර කල්යාණ මිත්‍රය හමුවෙන්න මොකද? හොඳ දේවල් වලට අපි යොමු කරනවා. එයා අපිට හමු වුණේ නැත්නම් ඒ ඔක්කොම ප්‍රතිලාභය අපෙන් ඉවරයි. ඒක ඉවර වෙනවා. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ දිනක් කියනවා බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයෙන් භාගයම තියෙන කල්යාණ මිත්‍රයෝ නිසාද මොකද්ද? නොහේතං ආනන්ද. එහෙම කියන්න එපා. මුළු ශාසනයෙම තියෙන කල්යාණ මිත්‍රයව. භාගයක් නෙවෙයි මුළු ශාසනයෙම තියෙන කල්යාණ මිත්‍ර. මට ওই කල්යාණ මිත්‍රය ගැන දැන් යමක් කියන්න හිතුණා. අපි මේ තනිව මේ ගමන අපිට යන්න බැහැ. තනිව නිවන් දකින ගමන අපිට යන්න බැහැ. පසේ බුදුරජාණන් වහන්සේට තනිව බෑ. ඇයි තනිව බෑ කියලා කියන්නේ? සංසාරේ මහා පැතුමක් නික් කරගෙන ඉන්නේ. එයාට උදව් කරලා තියෙන කල්යාණ මිත්‍ර පස්සල්නකොට. ඉතින් ඒ වගේ ඇයි මේ ගමන තනියෙන් යන්න යාම මේ වගේ දෙයක්. අපිට මහා විශාල වාලුකා කාන්තාරයකින් එතර වෙන්න තියෙනවා. ඒ වාලුකා කාන්තාරයෙන් තනියෙන් එතර වෙන්න බඩු ප්‍රමාණයක් අරගෙන යනකොට මහන්සියට බඩු ටික අරගෙන යන්න දෙන්න කවුරුත් නෑ. පිපාසයට වතුර ටිකක් දෙන්න කවුරුත් නෑ. හදිස්සියෙන් ලෙඩක් දුකක් ඇදුණොත් බලන්න කවුරුත් නෑ. සමහර විට යන ගමනේ වාලුකා කාන්තාරය සම්පූර්ණයෙන්ම යාට හරි අත සැකිල්ල විතරක් ඒ පොළොව වැලි පොළොවේ ඉතුරු වෙන්න පුළුවන්. අපි ওই වාලුකා කාන්තාරෙම අපි 500ක කණ්ඩායමක් එක එතර වෙන්න උත්සාහ කරා. ඒ 500 එකිනෙකා Tamanට අවශ්‍ය බඩු ටික හොයාගෙන ඒක පැක් කර ගන්නවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ජලය සොයා ගන්නවා. දැන් 500ක් එකම අරමුණකට මොකද්ද? කාන්තාරයෙන් එතර වීමේ අරමුණට යන්න සූදානම් වෙලා කාන්තාරයට බහිනවා. ගමන යනවා. ඒ අතරේදී කෙනෙක්ට බඩු මල්ලක් අරගෙන යන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අර 499 එක්කෙනෙක්ට පොඩ්ඩක් දෙන්න පුළුවන්. ඒ අතරේ යනකොට එක්කෙනෙක්ට කකුල් රුදාව හැදෙනවා. අර තව දෙන්නෙක්ට අත් දෙක කරේ දාගෙන ඇදගෙන යන්න